ශ්‍රී ලංකාවේ ගංගාද්‍රෝණි හරස් කර මහා පරිමාණ වේලි ඉදිකිරීම මගින් ජල විදුලිය උත්පාදනයට සහ වාරි කෘෂිකර්මාන්තයට විශාල පිටිවහලක් ලැබුණද එමගින් පරිසරයට සමාජයට සහ ආර්ථිකයට බරපතල හානි රැසක් සිදු ඇත. ප්‍රධානතම හානිය වන්නේ පාරිසරික පද්ධතිවලට සිදුවන බලපෑමයි. වේලි ඉදිකිරීම නිසා ගංගාවේ ස්වභාවික ජල ගලනය මුළු මනින්ම වෙනස් වන අතර ජලජ ජීවීන්ගේ සංක්‍රමණ මාර්ග අවහිර වේ. වේල්ලට පිටුපසින් ඇතිවන විශාල ජලාශය හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ ඇතුළු වනජීවී වාසස්ථාන විනාශ වී යයි. ජලාශය තුළ ජලයේ ගුණාත්මක භාවය වෙනස් වීම, කාබනික ද්‍රව්‍ය දිරාපත් වීම, හරිතාගාර වායු මුදා හැරීම සහ ගංගා මගින් රැගෙන යන සාරවත් රොන් මඩ පහළ නිම්නයට ගලා යාම වැළකීමද ප්‍රධාන පාරිසරික ගැටලුවකි. රොන් මඩ අඩුවීම හේතුවෙන් පහළ කෘෂිකාර්මික ඉඩම්වල පෝෂක ඌනතාවක් ඇතිවන අතර වෙල්ල ඛාදනයද වැඩි වේ. සමාජීය වශයෙන් ජලාශය ඉදිකිරීමේදී විශාල ජන ප්‍රජාවන්ට තමන්ගේ උපන්බිම් අතහැර යාමට සිදුවීම බරපතල ගැටලුවකි. මෙම අවතැන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය, සමාජ බැඳීම් සහ සංස්කෘතික උරුමයන් අහිමිවීම මගින් දැඩි මානසික හා සමාජීය ගැටලු ඇතිවේ. තවද ජලයෙන් යටවන ප්‍රදේශවල ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් සහ ඓතිහාසික ස්ථාන සදහටම අහිමිවීමද සිදුවේ. ආර්ථික වශයෙන් මහා පරිමාණ වේලි ව්‍යාපෘති සඳහා අධික මුදලක් වැය වන අතර බොහෝ විට විදේශීය ණයමත රඳා පැවතීම රටේ ණයබර වැඩි කරයි. රොන් මඩ තැන්පත් වීම හේතුවෙන් කාලය සමග ජලාශවල ජල ධාරිතාව ක්‍රමයෙන් අඩුවීම නිසා සැලසුම් කළ පරිදි විදුලිය උත්පාදනය කිරීමට හෝ ජලය සැපයීමට නොහැකි වීම අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ අහිමි වීමට පුළුවන්. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වේලි ඉදිකිරීමෙන් සිදුවන මෙම බලපෑම් අවම කරන සහ තිරසාර සංවර්ධන මූලධර්ම අනුගමනය කරන විකල්ප වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ.